මීට කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකයට පැමිණිලා බොහෝම සද්ධාවන්ත කෙනෙක් හැටියට පවුලක ඉපදිලා හිටියා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියාණන් තමයි බන්දුම කියන රජතුමා. මේ බන්දුම රජතුමා බොහෝම පුදුම කෙනෙක්. බන්දුම රජතුමා බොහෝම සද්ධාවන්තයි. ඒ නිසා විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු 68 ලක්ෂයක් සංඝ පිරිසට දඹදිව් තලයේ විහෙර විහාරස්ථාන ඉදි කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් හැමදාම තනියම දාණය දෙන්නේ බන්දුම කියන රජතුමා. දිනපතා තමන්ගේම රාජ්‍ය ධනෙන් රජතුමා හැම නගරයකම විහෙර විහාර ඉදි කරලා අපිට මේ ගැන අහනකොට මතක් වෙන්නේ ධර්මාශෝක රජතුමා 84000ක් විහෙර විහාරස්ථාන දඹදිව් තලයේ පුරා ඉදි කරලා ඒ කාලේ වැඩ හිටිය ලක්ෂ ගණන් සංඝ පිරිසට සියලු පහසුකම් සලසපු ආකාරي අන්නේ ආකාරයටම මීට කල්ප 90කට පෙර සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච විපස්සී බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා බන්දුම රජතුමා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාට තනියම දන් දෙන්න පටන් ගත්තා. නගරවාසීන්ට දානයක් දී ගන්න පුළුවන්කමක් නැහැ. රජතුමාමයි දන් දෙන්නේ. අන්තිමට නගරවාසීන් එකතු වෙලා උද්ඝෝෂණයක් කරා නගරවාසීන්ට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි දෙන්න ඕන කියලා. නගරවාසීන්ගේ උද්ඝෝෂණය නිසා රජතුමාට සිද්ධ වුණා නගරවාසීන්ටත් බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් දෙන්න අවස්ථාවක් සලසන්න. ඊට පස්සේ රජතුමා තීරණය කරා රජතුමා එක දවසක් දන් දෙනවා නගරවාසීන්ට ඊළඟ දවසේ දන් දෙනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට දානේ පූජා කරන්න අවසරයක් ලබා ගත්තා නගරේ මිනිස්සු උද්ඝෝෂණය කරලා. දැන් ඉස්සල්ලාම මිනිස්සුන්ට නගරවාසීන්ට විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාට දානි දෙන්න ලැබිච්ච අවස්ථාව. මේ නගරවාසීන් සියලු දෙනාම එකතු වෙලා යොදුන් ගානක් දිගට දානශාලාවක් මණ්ඩපයක් සකස් කරලා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම දානේ පූජා කරන්න කටයුතු සූදානම් කරා. විශාල පිරිසක් එකමුතු වෙලා ගම් වලින් එක එක පිරිස බෙදා හදාගෙන බොහෝම අලංකාරවත් විදිහට මේ දානේ පූජා කරන්න කටයුතු සූදානම් කරා. ඔවුන් කතිකාවක් ඇති කරගත්තා අපට ඉස්සල්ලාම ලැබිච්ච දානේ. ඒ නිසා මෙන්න මේ දේ මදි නොකියා මෙන්න මේ දේ අඩුයි කියලා කියන්න බැරි වෙන්න සියලු දේවල් වලින් අංග සම්පූර්ණ වෙච්ච දානයක් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම අපි පූජා කරගන්නට ඕනේ. ඒ වෙලාවේ මේ දානේට කටයුතු සියල්ල සූදානම් කරගෙන යන අතරතුර එක දෙයක් දානේට අඩු වුණා. ඒ තමයි දීකිරි ඒ වගේම මීපැණි. මෙන්න මේ දේවල් දානේට අඩු වුණා. ඒ වෙලාවේ කෙනෙක් මොකද කරේ කහවණු 1000ක් දීලා තරුණයෙක් පිටත් කරලා ඇරියා කොහෙන් හරි කමක් නැහැ. කහවණු 1000කට හරි කමක් නැහැ. දීකිරි මීපැණි ටිකකුයි හොයාගෙන ඉන්න මේ සංඝ පිරිසටත් බුදුරජාණන් වහන්සේටත් දානෙන් පස්සේ පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයා කහවණු 1000ක් අරන් දීකිරි මීපැණි හොයාගෙන යනකොට ඔන්න අර සසරේ මහා පින්කම් කරගෙන ආපු මේ පින්වන්ත කෙනාට මහා වනාන්තරයක් හරහා නගරයට ඇතුල් වෙලා එනකොට මගදී දඬුවැල් බෑ මීවදයක් හමු වුණා. ඒ මීවදේ කඩාගෙන එනකොට මගදී දීකිරි හට්ටියකුත් ලැබුණා. මේ දීකිරි ටිකත් මීපැණි ටිකත් අරගෙන නගරයට පිවිසිලා නගරේ එනකොට අර කහවණු 1000 අරගෙන දීකිරි මීපැණි හොයාගෙන ආපු තරුණයව සම්මුඛ වුණා. මේක දැක්කට පස්සේ පුදුමාකාර සතුටක් ඇති වුණා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න දානෙට අඩු වෙලා තිබ්බදී ඔන්න අද ලැබුණා. ඔහු ගිහිල්ලා අර කෙනා හමු වෙලා කියනවා පින්වත කහවණුවක් දෙන්නම් ඔය දීකිරි ටිකයි මීපැණි ටිකයි මට ලබා දෙන්න. එතකොට අපිට පේනවා ඒ කාලේ දීකිරි මීපැණි ටිකයි කහවණුවක් තරම්වත් වටින්නේ නැහැ. කහවණුවකට ඉල්ලුවා. මේ තරුණයා කියා හිටියා නෑ මං කහවණුවකට මේක දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ කහවණු 2කට ඉල්ලුවා. 3කට ඉල්ලුවා. 10කට යනකම් ඉල්ලුවා. ඒත් දෙන්න බෑ කිව්වා. අන්තිමට කහවණු 100කට ඉල්ලුවා. ඒත් බෑ කිව්වා. අන්තිමට මෙහිම වැඩි වෙලා අතේ තිබ්බේ කහවණු 1000යි. කහවණු 1000කට හරි දෙන්න බැයිද කියලා ඇහුවා. ඒ වෙලේ මේ තරුණයා කල්පනා කරා කහවණුවක් තරම්වත් වටින්නේ නැති මේ දීකිරි හට්ටියයි මේ මීපැණි ටිකයි කහවණු 1000කට ඉල්ලන්නේ මොකටද? ඔහු ඇහුවා මට ඇත්තම කියන්න. කහවණුවක් තරම්වත් වටින්නේ නැති මේ දීකිරි මීපැණි ටිකයි කහවණු 1000කට ඔබ ඉල්ලන්නේ මොකටද? අන්න එතකොට ඇත්තම කතාව කියා හිටියා
අද විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම නගරවාසීන් එකතු වෙලා දානයක් පූජා කරනවා. අන්නේ දාණයට අඩු වෙලා තියෙන මේ දීකිරි මීපැණි. අන්නේ නිසා ඒව හොයාගෙන යන අතරතුර තමයි ඔබ මුණ ගැහුනේ. ඒ වෙලේ මේ තරුණියා ඉල්ලීමක් කරා. එහෙමනම් මට කහවණු එපා. මගේ අතින්ම මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම පූජා කරන්න අවස්ථාව ලැබෙනවා නම් මම ඇවිල්ලා මගේ අතින්ම මේ ටික පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයා කල්පනා කරා කමක් නෑ ඒකත් හොඳයි. ඔන්න අර මහා පින්වන්ත කෙනාගේම අතින් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ පිරිසට මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි පූජා කරන්න ලැබිච්ච අවස්ථාව. එදා මේ එක කිරිහට්ටියක් මීපැණි ටිකක් බුද්ධ ප්‍රමුඛ 28 ලක්ෂයක් සංඝයාටම පූජා කරන්න තරම් දෙයක් නෑ. නමුත් මේ පින්වන්ත කෙනා අදිෂ්ඨානයක් කරා මම සසරේ යම් තාක් දාන ආදී පින්දහම් කරලා තියෙනවද මේ සත්‍යානුභාවයෙන් මේ දීකිරි හට්ටියෙන් ගන්න කිරි හැන්ද පිරේවා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයා අතරින් සියලු දෙනාටම මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි මට පූජා කරගන්න ලැබේවා කියලා පෙර කරපු පාරමී ධර්මයන් සිහිපත් කළ අදිෂ්ඨානයක් කරා. එදා මේ තරුණයා අර පිරිස අතරින් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ සංඝ පිරිසට දානීය පූජා කරන තැනට ආපු වෙලාවේ විපස්සී බුදුරජාණන් වහන්සේ ඔහු දැක්ක ගමන් අඳුනගත්තා. පෙර සසරේ මහා පාරමී ධර්ම දියුණු කරගෙන එන කෙනෙක්. අනාගතේ මීට කල්ප 90කට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම නමින් ලෝකේ පහළ වෙන කාලේ ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අගතනතුරු ලබන මහා පින්වන්ත කෙනා. මේ කෙනාගේ හිතේ තියෙන අදිෂ්ඨානයත් විපස්සී බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා මේ පින්වන්ත තරුණයාට තමන්ගේ අතේ තියෙන මේ දීකිරි හට්ටිය මේ බුද්ධ ප්‍රමුඛ සියලු සංඝ පිරිසටම පූජා කරන්න ලැබේවා ගන්න හැන්ද පිරේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා. එදා මහා පුදුම දෙයක් සිද්ධ වුණා. අර බුද්ධ ප්‍රමුඛ 28 ලක්ෂයක් සංඝයාටම මේ දීකිරි හට්ටියයි මීපැණි ටිකයි පූජා කරගන්න අවස්ථාව ලැබුණා. පූජා කරනකොට ගන්න හැන්ද පිරෙනවා. ඒ නිසා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම මේ දානීය පූජා කරගන්න අවස්ථාව ලැබුණා. ගන්න හැන්ද පිරෙනවා. සියලු දෙනාම මේ ප්‍රාතිහාර්ය බලාගෙන හිටිය මහා පින්වන්ත කෙනෙක් කියලා. ඔන්න ඔය විදිහට ඒ බුද්ධ ශාසනය තුලත් පින්දහම් රැස් කරගන්නට යෙදුණා.